ආයිබෝවන් කොහොමද ඔයාට මේ වීඩියෝ එක ජපානයට එන්න ඉන්න ඔයාටයි. ජපානයේ නීති රීති ටිකක් සීරියස්. පොඩි වැරැද්දක් වුණත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා පරිස්සමෙන් වැඩ කරන්න. ජපානයේ ලේට් වෙන්න ලිටරලි බෑ. ඒක බෑඩ් ඉම්ප්‍රෙෂන් එකක්. always early යන්න try කරන්න. ට්‍රේන්, බස් හරියට ටයිම් එකට වැඩ කරනවා. ඉංග්ලිෂ් තියෙනවා. හැබැයි හැමතැනම නෙමෙයි. ජපනිස් ඕනිමයි. බේසික් ටිකක් හරි ඉගෙනගෙන එන්න. ජපානයේ චීප් කන්ට්‍රි එකක් නෙවෙයි නිසා ඔයාගේ සල්ලි ප්ලෑන් කරලා යූස් කරන්න. ජපානයේ ෆුඩ් ස්පයිසි නෑ. මේ බලන්න රෝ ෆුඩ් වැඩි. ඒවට නම් පුරුදු වෙන්න වෙයි. කුණු වැරදියට දාන්න එපා. මේ වගේ වෙන් කරලා දාන්න ඕනේ. මොකද ජපානයේ garbage rules ටිකක් strict. public transportation always silence. බලන්න phone call කාටවත් මෙන්නේ නැහැ. ඉතින් discipline, respect, hard work මේවා වැඩ කරනකොට අනිවාර්යයි. work place එකේ rules follow කරන්න නම් ඕනේ. මුල් කාලේ ටිකක් lonely feel වෙයි. family නෑ, language barriers වගේ දේවල් නිසා. හැබැයි ඒක ටික කාලයක් යනකොට හරියයි. ජපානය කියන්නේ safe country එකක්. night time උනත් බය නැහැ. නැති වුණ දේත් ඔයාට ආපහු ලැබෙන රටක්. bye bye. ගිහින් එන්න.